ආයුබෝවන් කියලා පිළිගන්නවා කුකින් විත් දිලානි YouTube channel එකට. අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ බිත්තර මසාලා කරි එකක්. ඔයගලන්ට දැක්ක ගමම පේනවා ඇති හරිම රසයි. ඔයගලන්ට පාන් කන්න, රොටි කන්න, බත් කන්න, කහබත් එකක්, සේවරි රයිස් එකක් ඕනම දෙයකට මැච් වෙන විදියට තමයි මේ මසාලා බිත්තර කරි එක හදලා තියෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අවශ්‍ය බිත්තර ටික තඹගෙන මේ විදියට පොඩි කැපුම් පාරවල් ටිකක් දාගන්න. ගොඩාක් බලන්න එපා. පොඩියට චුට්ටක් මේ විදියට බිත්තර එකින් එක අරගෙන මේ විදියට කපා ගන්න. අපි සේරම බිත්තරවල මේ විදියට පොඩි පොඩි කැපුම් පාරවල් ටිකක් දාගමු. ඊට පස්සේ භාජනයක් ලිපේ තියාගෙන භාජනය රත් වුණාට පස්සේ ඒකට අපි තෙල් ස්වල්පයක් දාගන්නවා. තෙල් මේස හැඳි 2මාරක් 3ක් වගේ තමයි මේ විදිහට එකතු කරගත්තේ. දැන් තෙල් ටික රත් වෙගෙන එද්දී අපි අවශ්‍ය දේවල් දාගමු. මුලින්ම අපිට ඕන වෙනවා අබ ටිකක් මේකට දාගන්න. තෙල් ටික හොඳට රත් වෙන්න දෙන්න. අබ ටික මේ විදිහට දාගත්තා. දැන් අපි මේකට සූදුරු ස්වල්පිකුත් එකතු කරගන්නවා. ඒකටම කුරුඳු පුතු කෑල්ලකුත් දාගන්න. උළුහල් ටිකක්. දැන් මේ ටික චුට්ටක් එහෙට මෙහෙට කලවම් කරගන්න. දැන් අපි පොඩියට කපාගත්ත ලූණු බීලූණු ගෙඩි මම මෙතන අරගෙන තියෙනවා 4ක් විතර ලොකු බීලූණු ගෙඩි. ඒකටම එකතු කරගන්නවා අමු මිරිස් කරල් 2ක්. දැන් මේ ටික මේ විදිහට හොඳට කලවම් කරගන්න. මේ ටික හොඳට තෙම්පරාදු වෙන්න ඕනේ. දැන් අපි තලලා තියාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකත් මේකටම එකතු කරගන්නවා. ඉඟුරු සුදු ලුණු එකටම දැන් අපි මේකට කරපිංච රම්පි කෑල්ලකුත් එකතු කරගත්තා. ඒ ටිකත් මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැන් අපි මේකට එකතු කරගන්න ඕනේ කහ කුඩු ස්වල්පයක්. කහ ටික දාලා ඊට පස්සේ අපි එකතු කරගන්නවා මිරිස් කුඩු. ඔයගලන්ගේ සැර අනුව මිරිස් එකතු කරගන්න. තව අපි ගම්මිරිස් කුඩු ස්වල්පිකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මසාලා පවුඩර් ටික එකතු කරගමු. මම මේකට ගරම් මසාලා දැම්මේ. ඒ ටික දාලා හොඳට මේ විදිහට කලවම් කරගන්න. දැන් චුට්ටක් මේ පේනවනේ ලුණු ටික මැලවිගෙන එන්නේ. දැන් අපි අර කපාගත්ත බිත්තර ටික මේකට දාගන්නයි හදන්නේ.
බිත්තර ටික මේ විදියට දාගෙන අපි චුට්ටක් මේක ෆ්‍රයි කරගන්න ඕනේ. එතකොට අර බිත්තරේ අර තියෙන තෙත ගතිය නැතු යනවා. මේ විදිහට පරිස්සමෙන් මොකද බිත්තරේ අර පැලිලා තියෙන්නේ අපි චුට්ටක් කපා ගත්ත නිසා මේක පොඩි වෙන්න පුළුවන්. ලුණු ටිකකුත් දාගන්න. ලුණු ඔයගලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. දැන් මම මේක බිත්තර ටික දාලා විනාඩි 4ක් විතර තිබ්බා. අපි දැන් මේකට මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ගෙඩි 4ක් විතර මම එකතු කරගන්නවා. ඒ තක්කාලි බ්ලෙන්ඩ් කරගත්ත භාජනෙටම වතුර ටිකක් දාලා මම ඒ වතුර ටිකත් මේ කරියකටම අලා ගත්තා. දැන් මේ සොයල්ල ඔක්කොම හොඳට කලවම් කරගන්න. දැන් ලිපේ ගින්දර ටිකක් වැඩි කරගන්න. දැන් හරීම සුවඳයි. ඕගලන්ට ලුණු සැර බලලා දාගන්න පුළුවන්. මේ තියෙන අපි හදාගත්ත බිත්තර මසාලා කරි එක. ඕගලන්ට අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ විදිහට හින්දලා හදාගත්තම ගොඩාක් රසයි. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න. මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආයෙමත් එනකම් ගිහින් එන්නම්.